අපි බුද්ධාගම වුණාට හැම ආගමකටම ගරු කරනවා. ගොඩිය පිටිය. මොකද්ද මාවල්ල ගන්න අමුත් කියලා. යෝ ඔන්න වගේ අලුත් බ්ලොග් එක අපි අද යනවා. ගොඩිය පිටිය. කුරුසපල්ලි යනවා අපි අද. දැන් තමයි යන්න පටන් ගත්තේ 6 මාට යන්නේ. අපි යන්නේ බෙවින්ද ආසම් පැත්තට. ඔව් බෙවින්ද ආසම් පැත්තට යන්නේ එද්දි නම් පොඩ රෑ වෙයි. එද්දි බෙවින්ද ගන්න අපිට යමුල් වෙන්න. අපි පොල්ල නානාගේ අත මාලිය පඩි අය කමන. අත කන්න දෙන ඔබලට මොනවද ජනිය ඔබට මට කන්න බෑ බෑ සමියාගේ නාස්ස. මට කන්න බෑ. මට කන්න බෑ බං අද මට බඩ හින්නන්නේ නෑ. මට බං සිගරට් බඩ හින්නන්නේ. මට බඩ ගිනි. කොල්ලෝ අද දීපම් බං. කණියට බඩ ගිනිනවා. ගෙදරින් ඇත්තටම කණිය බඩ ගිනි නේ. කණියට බඩ ගිනි. සුදේවා මම බත් කාලා ආවේ දැන් ගෙදරින්. මම උත්තු බිත්තරට දෙයක් ගෙන්න ගත්තා. අම්බෝ මම සුපිරි බත්යක් කියලා දෙනවා. කොල්ලොන්ට අද වඩා නෑ 11 දේශානය කාලා දේශානය මගෙන් අහනවා මස් මාළු කාලා යන්න හොඳ නැද්ද කියලා. මු කාලා තමයි අහන්නේ. බඩගින්න කියන්නේ නෑ බඩගින්න නෑ. මේමනේ දැන් මෙතන පස් දිනෙට බඩගින්න නැතුව ජනියර බඩගින්න උනාට කරන් දෙන්නේ නෑ. බෑ. ඔබ ගෑගවට එළියට ඇහෙන්නේ නෑ අප්ලා යනින්දා. එපා මගේ ඩොමිනෝස් සමියාගේ මචං ඕන දෙයක් මන්න දෙට්ටේ ගෙදර ගිහලා සම්බෝලිකවත් විවදන් ගෑවන මම ඕගොල්ලෝ හිතලා බලන්න මුම් මෙච්චර කන්න අකමැති ඇයි කියලාද ඕගොල්ලෝ හිතන්නේ අපි අර කුස්සියට ඕන කරන බට්ටියක් ගමු අපේ ගෙදර ඉතින් මේවා අපි මේ දැන් තමයි යන්න පටන් ගත්තේ වහිනවා සෑහෙන දැස්ස පිටි ගන්නවා රත්ති ගන්නවා එක හැන්දේ කෝප්ප 10ක් ගන්නවා ඒ හුත්ති අපි කිචි ඩ්‍රයිවර් යන්නේ ඒ රත්ති කිචි ඩ්‍රයිවර් ඇත්තනම් පේන්නේ පාර වෙන්නේ නැහැ මේ පාර පේන්නේ නැත්තම් මේ අවදානම් හොඳේ ඒක තමයි අවදානම් ගන්න ටිකක් ගන්නම තියෙනවා මූ වැස්සොත් පාර වෙන්නේ නැහැ කියනවනේ ඒ අඩෝ ඒ සිරාවඩම බම් පේන්නේ නැහැ පේන් ඉතින් මම ඊයේ හරියා තලගල හන්දියට එනකන් ආවේ පාරයිනේ සුදු ඉර දිහා බලාගෙන හරියා වේදනාව තියෙනවනේ වැස්සොත් මේ හරියන ෂේප් එකේ ආගත්තේ ඒක. ඒකට හරිය තමයි ලේසි. මචං බෙල්ල රිදෙනවා vlog යවුවට කමන්නේ. පාඩේ හරි ආදරෙන් කියන්නේ. extremely sorry. පාඩේ ආදරෙන් කියන්නේ. අපිත් මේ ආදර වීඩියෝස් නැහැ. වීඩියෝස් නෑ මට. උඹලාට රිසියද මගේ vlog එක වදින්න. ඒ මල්ලි මගේ vlog එක vlog එකද? දැන් ඉතින් බං උඹට කියන්න මම නිකන් හිටපු වෙලාවක් කියපන්. ඔව් ඇත්ත ඒකයි මම උඹට පුෂ් කරන්නේ නැත්තේ පොඩේ වැඩ. ඒ මගේ vlog එක කවද්ද? උඹේ vlog එක මොකද්ද? ඇයි යව මෙහෙ අනුරාධපුරේ? උඹ අනුරාධපුරේ මොකද්ද vlog එකද? ඇයි උඹේ ෆෝන් එකට දැම්මේ මේ PC එකට දැම්මේ වීඩියෝස් ටික දැම්මනේ නෑ. හරි උඹ ඒක අපි ගිය කවද්ද? ඒ ඊයේ මම රෙද්දක් තිබ්බ මල්ලි ඒක නැද්ද? මේක නෑ මම වීඩියෝ එක බාරගෙන යන්න. ලොක් බාගෙන අරපු නිසා වෙන්නේ. මාර්ටෝ වීඩියෝ එක ඇරියා නම් හරිලු මේ එතකොට මේ ඉස්සරහ බැඳෙන්නේ නැහැ. පිටිපන ජන්සන් එකේ අපි ඉන්නේ පිටිපන ජන්සන් මෙන්න තියෙනවා සොඳුරු නවාතැන්පල සොඳුරු නැවතුමා. මේ ස්පානේ මේක. කියන්නට යමක් තිබේද? මම දැන් මේක නවත්තනවා හිතා පොඩ්ඩකින් පටන් ගන්න. යන්න දේවල් ඉතින් ගොඩක් තියෙනවා මෙතන කියන්න බෑ. අනේ මේ මං යනවා. මට අනම්මනම් කියන්න එපා. මොකද තව ටිකකින් වාහනේ ගන්න මම. ඔය එකෙත් මට ලක්කේදී නින්ද මොන තරම් කියලා අප්පා. ඒ මම හප්පන්න කතා කරේ නෑ නේද? අන් බේරේ. එහෙම කතා කියන්නේ. මට අර අනිත් ඔක්කොම තුවාගෙන. මට වෙන්නේ මාත් එක්ක හැමදාම ගිහුත් මාත් එක්ක පිටිපස්සේ තුනක් ගිහිල්ලා දෙන්නෙක් ඉදත් ඇඩුවා. මගේ තාම මොකද කියන්නේ මන්නම් කියන්නේ මෙන්න මෙතන වෙන්නම් මම දන්නවා මම හැප්පුණොත් ඒ මුලින් උඩින් යන්නේ මං කියලා එහෙම මොකොත් මෙතන නෑ යාර මෙතන මේ මේක හොඳයි මේ කීලි බලනවා ඒ මං මයිල් කපලා තින්නේ කොහොමද අයි මයිල් කපලා සිරාවට වෙන්න මයිල් කපලා ඩේලි යනවා ඩේලි යනවා මෝ ඩීල් යනවා මෝ ඔයගලට ගන්න ඇත්තටම කොල්ලෝ එක්ක ඩීල් යනවා මුගේ නම්බර බලන්න මෙයාව පහසු ගෙවීම ක්‍රමයට ගන්න පුළුවන් රුපියල් 10යි. අනේ බිමින්ද කොල්ල ගන්න. ඒක එළිය දාන්න. එළිය දාව හැරෙන්න කියේ. හැරෙන්න ත්‍රිසම් කරමුද? අයියන්. හැරෙන්න කටර දෙන්න තමයි. හැරෙන්න කොහොමද ඕ දෙජස් කියලා කව ගයියද? කැවුවා කියන්නේ ප්‍රශ්නයක්. ගයියද? හරි.
කොනද ජුස් කව කොට් ඒ සුදීසි කොන කැව්වා කටු අපි කටු කෑවා බල්ලෝ කටු කන බල්ලෝ තාපු කට්ට තාමත් කනවා කියා මේ කටු නෙමෙයි මේ කටු නෙමෙයි අපි කටු කන්නේ ජීවිතේ ජයක ජීවිතේ කට්ට මොනවා නැද රහයි ඒ කට්ට පට්ට කට්ට නේද හැබැයි කොකා කෝලා එකට මේ පෙප්සි එකත් මොනවද වැල්ලරකෝ ඒකේ අමුතු රහක් ආවා උඹ තාවත් කියනද බෙමින්ද කියලා තව උන්නේ නැහැ කියලා බෙමින්ද ගයන් අද මම කියන්න ආවේ 1x එක ගැන. කොහොමද පොඩි පොඩි ක්‍රීඩා කරන ගම අතර ගානක් ආව. ඉතින් මෙයාලා අලුතින් හඳුන්වලා දීලා තියෙනවා ක්‍රීඩා තුනක්. ක්‍රෑෂ් ගේම්, අන්ඩර් ඇන්ඩ් ඕවර්, බර්නින් හොල්. රිස්ක් එකක් ගන්න කැමති ඔයාලට පුළුවන් මේ පොඩි පොඩි ගේම් ප්ලේ කරලා අතර ගානක් හොයාගන්න. ඉතින් ඔයාලා 1x එක එකතු වෙද්දී මෙන්න මේ ප්‍රොමෝ කෝඩ් එක යූස් කරොත් ඔයාලට පුළුවන් රුපියල් 35000ක බෝනස් මුදල් දිනා ගන්න. iPay, UPay, සම්පත් විශ්ව වගේ ක්‍රම වලින් ඔයා දිනන මුදල් ඔයාට ලේසියෙන්ම ඔයාගේ අතරම ගන්නත් පුළුවන්. කොටේ ජෝස් සද්දෙන් කියන්නේ බෙවින්දලා ගොඩක් කියන මූ කියනවා බෙවින්දි කියලා ඉන්නේ මූ විතරනේ කොටේරා මේ අල්ලා බෙවින්ද කජාන් ඒයි ෆකින් මොමන්ට්ස් මොනායි විනෝද දන්නේ ෆොටෝ වදිනවද දන්නේ නැහැ ඒ ඉතින් මේ ෂට් එක පාත් කරේ ෂට් එක ඇරව වයි සායන බෙවින්ද කියලා හිටින්නවා මේ මල්ලි මේ මොකෙන් ඉන්නේ මගේ බෙවින්ද කියලා හිටින්නවා ඒ මුගේ එන්න දින කවුද නෑ එහෙමයි බෙවින්ද කියලා මං වෙලක් කියව රට ඉන්න රට නම් අර කැසෙවුම කියනවා පට්ට ගැටයි මගේ නම් බාතිය තමයි බාතිය සන්තෝෂ් ඒ මූ හිමීට මේ මූ මගේ නම බාතිය සන්තෝෂ් උඹ දන්නේ නැද්ද උඹ ගණන් ගන්නවන්නේ උඹ ගණන් ගන්නනේ මෝඩ තරින් මාව ගණන් ගන්නව මාව දන්නේ මෝඩ තරින් තරින්දු කියන්නේ බං ඒ කාලේ ඉඳන් හොඳ ජනප්‍රිය නම තරින්දු කියන්නේ ප්‍රසිද්ධ නම තරින්දු කියන නම බාල් වෙච්ච තරම් තරින්දු කියන්නේ මේ ගන්න බෑ ඒ තරම් බාල් දෙලා දින නම ජනප්‍රිය නම මේ නම පජාත ඒක තමයි ඒ බං ඒක ඊටනම් ප්‍රසිද්ධයි බං නම පජාතයි බල උඹලා නමක් බං ලෝකේ වැඩ කරන්නේ අපි තමයි රටට ඉස්සරහින් ඉන්නේ ආහෙට ගෙම්බ හිඳිනවා වගේ අපි අතිශය ප්‍රථම වතාවට මේ පොඩි වැඩක් කරන්න හදන්නේ අමාර කන්ටිනියස් ඉස්සරහින් ගහනද ඔය ඉස්සරහින් ගන්න යන් ෆෝන් එකේ ඕගොල්ලෝ මෝඩ තරින්දු අහලා තිබ්බට මෝඩ තරින්දු වැඩ දෙකල් තිබිනේ ඕගොල්ලෝ මෝඩ මේ ෆෝන් එකේ තියන් ගයියන් ඒ එතකොට මාන් මෝඩේ ගන්නට නේද ඔව් මෝඩේ උඹ මෝඩ තරින්දු මායි ගවේෂි දෙන්න මෝඩිය දෙන්නෙක් කියලා ඒ මටත් ගහ ගන්න ඉතන හැබැයි මල්ලි ඔතන නවත්තන්න එපා ඔතන එක්සිට් එකක් තියෙනවා තව පොඩක් එහාට යන් පොඩි වීඩියෝ එකක් ගහලා මෝඩ තරින්දු වැඩක් තියෙනවා මේ බ්ලොග් එකනේ මෙහෙමයි මේක දැක්කයි කියලා නිකන් කොහෙවත් දාන්න එපා උත්තර මෙහෙම දෙයක් කරායේ මුන් එහෙමයි කියලා චූටි ආසාවක් ඉතින් අපේ ආසාවට ඉඩක් දෙන්න තමයි කරලා ඇති හැබැයි මේ දේ දැන් මේ අපි දන්නේ මේ ඔව් අපි කරන පළවෙනි මෝඩ වැඩේ අපි කරන පළවෙනි මෝඩ වැඩේ කොහෙද උත්තේ සෝරි මේක ඇතුලේ අපි අද දවසට කරන සීවෙනි මෝඩ වැඩේ අද දවසට කරන ඒක බං ගැලව කියන්න බෑ හැබැයි අපි හයිවේ එක ඇතුලේ කරන පළවෙනි මෝඩ වැඩේ මේ දැන් අපි ඉස්සරහ වාහනේ නවත්තලා මල්ලි ඩ්‍රිෆ්ට් එකක් ගන්න නවත්තා මාරු කරගන්න හදන්නේ ගිය යනවා මෙතනට මම යනවා එතනට මං දැන් එනවා උතන්ට මෙහෙම ආවොත් කොහමද මේ ගැට්ට දිගේ ගිහිල්ලා මේ අපි වටයක් කරගෙන්නේ තරිය දොරෙල්ල බයිටි වාරේ වෙදියන් බල හත්ති හොත්තයි මේ උඹලා මම මැරගන්නවා බලන්න දැන් උඹේ ගෑණි මේ vlog එක දැක්කම දන්නවනේ අපි කියා කියලා හැබැයි මල්ලි ඔයා නොකිය යනකොට කියලා යන්නේ හොඳයි මාත් කියන්න හැමදේම කියන්න ඕනේ මම හිතන තරමින් මම දන්නේ නැහැ ඔය සම්බන්ධවත් වෙන්නේ නැහැ ඔන්න අපි මෝඩ වැඩේ කරන්න හදන්නේ එතකොට මම මෝඩෙක් කියනවාද ඔව් ඔයත් මෝඩේ මාත් මෝඩේ මුන් ඔක්කොම මෝඩයෝ ඔන්න ඔතන තියෙනවා මල්ලි පාලම ආතල් පාලමේට මමට සිග්නල් දාගන්න දකුණේ නවත්තන්න අයිනටම කරපන් මාර ආතල් පට්ට ඩබල් සිග්නල් දාන්න මොනවා වුණත් එතකොට විපතක් වෙලා කියලා හිතයිනේ අයියෝ කැඩුනානේ මේක අයියෝ වාහනේ කැඩුනා
අධිවේගයේ බැස්සයි කියලා මොකද හිතන්න එපා මේක අයියා මේ අපි මෝඩ ගයියා තංගුරියා අම්මා හරි දැන් හරි බලන්නේ බිබියා අතර යෝ ලාට තරියට තේරුම් නැතුව අපි හොඳට දීලා තියෙනවා ඒ තරියේ vlog එක අපි කතා කරන්නේ තංගොරියා කියන්නේ නිකන්ද තංගොරියා බලව පරිස්සමට අරයන් ගොරි කන ගොරි කන පොරි කැඩි එක අම්මෝ ගොඩක් කිනා ගියා thank you ඩුබයි වලගේ රෝද දෙකේ පැත්තේ මල්ලි කොයි පැත්තේ රෝදද පොඩි මේ පැත්තේ බා දකුණේද මං ඉන්න පොඩි අයන බා මේකෙන් පුළුවන් මම පෙරලෙයිද මුලින්ම මම පෙරලෙයිද බෑර එල්ලෝ ටක් ගාලා මන්න ගිහින් ටින් ගාලා කරනවා තෝ බෝඩේ කවරා කාඩේනේ අම්මපා මම කාඩේ නිල්ලාවල්ලි දීපිද ගැස්ට් එක අනිත් එකේ මේ මම උඹට වෙන්න යෝ මං හිතේ මම උඹලාට මාව දාලා අපි ඇවිල්ලා ඉන්නේ චර්ච් එක ළඟට ඇතුළේ ගහන්න පුළුවන් නේ බලමු ඇතුළේ පුළුවන් වුණොත් අනිවාර්යෙන් මේ ෆෝන් අයින් කරන්න කියලා ෆෝන් එහෙනම් මේ අපි දැන් ඇතුළට යන්න හදන්නේ මේ ෆෝන් පාවිච්චි කරන්න බෑලු අපි සෙට් වෙන බ්ලොග් එකට ආයි එළියට ඇවිල්ලා දිශාන් මොකද හිතෙන්නේ මේ තැන ගැන? ඇත්තටම මාර කාම් වයිබ් එකක් තියෙනවා. ඒ කියන්නේ හිතට ඇත්තටම සැනසීමක් ලැබෙනවා. මාර කාම් අර අපි අරුන් ටික යනවා බීච් එක පැත්තට යන්න කියලා. දැන් අපිත් තමයි පැත්තට මේ මාර ඉදස්නේ. අපි අලකට මගේ ජීවිතේ ෆස්ට් ටයිම් ඔව් මාත් පළවෙනි වතාවට ආවේ මේ මරු ඇත්තට මරු ආයි එන්න ඕනේ අපි කොහොමද ආවනේ කිලෝමීටර් 100ක් විතර ආවනේ ඔව් අපි කිලෝමීටර් 100ක් විතර ආවා කුරුසපල්ලි ගැන අහලා තිබ්බා කුරුසපල්ලිය අහලා තිබ්බා මම ওই වීඩියෝ එකම දැකලා තිබ්බා ඒකලා තිබ්බේ ඒ වුණාට එතනට ආවම මේ අමුතුම එකක් තියෙනවා අපි ආව බීච් එක පැත්තට මේ කොල්ලෝ ටික බීච් එකේ මොනවද බං හොයන්නේ කකුළු මොකේද කකුළු එන්නේ බං කකුළු තෝ මේ මගේ බං සීලේ කඩන්න ඉපා බං පොඩ්ඩක් මේ නිදාසේ මොනහරපයක් කරනවා කී හිටියා විතරයි අනේ ටෝච් එකක් ගහන්න කවුද? ඩයගොනල් අවුල් නේ. මේ සර්ට ටෝච් එකක් ගන්න. ඩයගොනල් තියෙන අවුල් ලගේ නේ. ඒරෝ සුපිරි වේ. ඒයි කැත වැඩ කරන්නේ බාබා. ඌ මේ මෙච්චර අමාරුවෙන් මේ ලස්සන වැඩක් කරා.
ලස්සනයිනේ ඇත්තටම. මේ මේහානේ සිඟිතියාදල් මේවා. ඕ. දැන් මේක මැකින්නේ නැහැ. දැන් මේක මැකින්නේ නැහැ ඒහන්ගේ. නම. සිඟිතියාදල් මොකක්ද දාන්න එපා කියන්නේ? මොකද්ද? මොක්ෂය යාළු කියලා. බෝඩි අපේ channel එකට ආවද බෝඩි. හරිය බඩු ගහනවා කියලා කෑල්ල. මොකද්ද මාවල්ල ගන්න මම මුක් කියලා අපේ අර ෂැඩෝස් ටික මේ ඉතින් මම විස්තරේ මේ කවු සිඟිතියාදල් අරන් ඉවරයි වෙන්නේ. ඒ ජනියාගේ කොහොම ආට් වර්ක් එක කාලානේ බං. ඇයි බං අපරාධිනේ. ඒ බොක්ක ඕමයි අපි සෙට් වෙමු මේ ආයි බ්ලොග් එකේ යද්දි. ආයි මේ ආතල් එක මොකක් කර සෙට් වුණොත් අනිවාර්යෙන් මැදදී සෙට් වෙනවා. මේකම වෙරළ මරු අපි මේ යද්දි සෙට් වෙමු බ්ලොග් එකට. අපි යනවා තව පොඩ්ඩකින් යද්දි හම්බෙමු. රයිට් අපි එන ගමන් ඉන්නේ කඩයක් ගන්න නැතුව මේ වතුර හේකුයි බීම හේකුයි මොන හරි ගන්න කියලා හරි තිබහයි. දැන් අපි පැය 4කටත් වැඩි වතුර පුරක්වත් නැහැ. හරි අමාරුයි. ඉතින් ඒක මරු ඇත්තටම මේ එතන යන්න ඕනේ. ඉතින් අපි ගෙදර යන ගමන් ඉන්නේ බලමු දැන් මොනවා හරි කන්නත් ඕනේ යන ගමන් නයිට් කඩේ පැත්තට ඔළුව දාලා සෙට්ටම් බ්ලොග් එකට අපි ආයි යන ගමන් මැදදී අපි යනවා දැන්. අනේ බලය මම මුතේ තරහයි. මූ මාත ඇත්තම තරහ වෙලා මොකද විසිලු කරලා සෑහෙන්නේ. ඒ මේ මම විතරද මම මුගෙද්ද වගේ ඉන්නේ මේකත් දුස්. රයිට් ඔන්න පුරුදු පරිදි අපි ආව අපේ සුපුරුදු ලොකේෂන් එකට කන්න දැන් නම් වෙලාව කැමරාවට ඇල්ලුවට පේන්නේ නැහැ. ලයිට් ටික පේනවා. ඉතින් ඔහම අපි ඉන්නේ වෙන සුන්දර පැත්තක. කොහොම හරි අපි මාරවිල පල්ලියට ගිහිල්ලා දැන් ඇවිල්ලා ඉන්නවා අපේ ලොකේෂන් එකට සුපුරුදු පරිදි. ඉතින් vlog එක මෙතනින් ඉවර කරනවා. අනිවාර්යෙන්ම මාරවිල පල්ලියට ගිහිල්ලා දෙන කවුරු ඉන්නවා කමෙන්ට් එකක් දාගෙන යන්න. මතක ඇදුවත් හරියගේ channel එක subscribe කරන්න. මොකද මේ බලන මතක ඇදුව කියන්නේ බාක් යන්තරියා මගේ channel එක subscribe කරන්න. මොකද බලන ගොඩක් අය channel එක subscribe කරලා නැහැ. සංකයික් කරන්න. පේන්නේ sunlight නෑ channel එක සංකයික් කරන්න. අනිවාර්යෙන් නෑ බං මොකද බං බැලුවට subscribe කරලා නැහැ ගොඩක් අය. අවුල් ඒකත් සබ් කරන්න. හරි හරි ඩෙෂන් බාටිය මගේ channel එකට subscribe කරන්න. ඔයාලා බයිහන්දීස් බලන්න පුළුවන්. ගොඩක් අය බලන්න පුළුවන් ඉස්සරහට. ස්තුතියි. සුපිරි අදෝය දා ඒ කියන්නේ ඔක්කොම හදලා ගින් දාන්න ඉතින්. මේ කෑල්ල මුලින්ම දාපන්. බුදාපා මම එඩිට් කරා. පිළිපාද පේන්නේ නැහැ මෙතන. මේ ෆෝන් එක. පිළිපාද ෆෝන් එක නම් පේන්නේ නැහැ. අපේ පේන්නේ නැහැ නේද? මට මෙතෙන්ට පේනවා. අපිට කොළඹට ගිහලා ඉන්නේ සිරිපාද හරි ඔබ ඒ මම ඉන්න ගියා. ඔකට පේන්නේ. හරිද? ඒක බං ඉතින් කොහමරි එන vlog එක මෙතනින් ඉවරයි. අපි කාලා කරලා දැන් යනවා අපි ඔෆිස් එකට. එහෙනම් ඉතින් කට්ටියටම ජය වේවා. බයි.